අවසර ගෞරවනීය සනස කෙනෙක් ඉන්නවා එයා කියනවා මේ බණ අහනකොට ධර්ම ශ්‍රවණය කරනකොට සංසාර බිය දැනෙනකොට මේකේ ඉවර කරගatiව යමක් තියෙනවා කියලා එයාට දැනෙනවා. ඒ දැනීමත් එක්ක දැන් මෙයා මේ ධර්ම මාර්ගේ කොතනින්ද පටන් ගන්න කියන ප්‍රශ්නයක් තියෙනවා සනස. ඒකට ධර්මයේ තුලින් කොහොමද සනස පැහැදිලි? මේ ධර්ම මාර්ගයේ පටන් ගන්න කොහොමද කියලා කිව්වොත් ඉතින් කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට්ඨිය කියලා. එතන ධර්ම මාර්ගයේ ඉතින් ආරෂ්ඨාංග ධර්ම මාර්ගයේ තුලට එයාට සංසාර බිය තේරෙනවනම් දැනෙනවනම් කාමයන්ගේ ස්වභාවයන් දැනෙනවනම් එයා කරන්න ඕනේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගයේ තුලට අවතීර්ණ වෙනවා. මොකද ආරෂ්ඨාංගික මාර්ගයෙන් දුක තුනී කරන මාර්ගය, තෘෂ්ණාව අඩු කරන මාර්ගය. ඒ නිසා එයාට තියෙන ආරෂ්ඨාංගික මාර්ගය තුලට ප්‍රවිෂ්ඨ වෙන්න. ඒ ආරෂ්ඨාංග මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙද්දී සම්මා දිට්ඨිය කියන දොරටුව හඳුනා ගන්න වෙනවා. මේ සම්මා දිට්ඨිය කියන දොරටුව හඳුනාගත්තේ නැතුව වෙන වෙන දොරටු වලින් ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වුණොත් මිත්‍යා මාර්ගයක් හැටියට තමයි ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ. ඒ නිසා නිරේ හරියටම ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය හඳුනාගෙන සම්මා දිට්ඨිය කියන දොරටුවෙම ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙනවා. මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. කර්මයේ කර්මඵල විශ්වාසය. මැරිලා හේතුඵල ධර්මයන් යන උපතක් තියෙනවායි කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය. ඕපපාතික සත්වයෙන් උපදිනවායි කියන විශ්වාසය. අතීතේ රහතන් වහන්සේලා හිටියායි කියන විශ්වාසය. ඉතින් ওই විශ්වාසයන් හත තමයි ආරෂ්ඨාංගික මාර්ගයට අපිව ශක්තිමත්ව අවතීර්ණ කරලා දෙන්නේ. ඔය ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය අපිට දුර්වල නම් ඒ දුර්වල භාවය නිසා ආරෂ්ඨාංගික මාර්ගයෙන් පල්ලෙහා කිසිම මාර්ගාංගයක් වැඩෙන්නේ නැහැ. දුර්වල ආකාරයෙන් තමයි වැඩෙන්නේ. ඒ නිසා නිරේතුරුවම ධර්ම මාර්ගයට යොමු වෙනවා කියන්නේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන අර්ථයන් හත හොඳින් හඳුනගෙන ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ භාවනාවක් ඇටියට ජීවිතයට එකතු කරගන්න දක්ෂ වෙන්න. මොකද ඉස්සෙල්ලාම මගේ ජීවිතේ මම කරපු භාවනාව තමයි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියනවා භාවනාව. නමුත් එදා මම සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නෑ මේ ආකාරයෙන්. නමුත් මේ ආකාරයෙන් දැනගෙන නොහිටියත් සද්ධර්ම ශ්‍රවණය නිසා මම පෙරුවන් කෙරේ ශ්‍රද්ධාව හඳුනගෙන හිටියේ. මැරිලා උපතක් තියෙනවා කියලා මම දැනගෙන හිටියා. කර්මයේ කම්මඵල විශ්වාසයෙන් මම දැනගෙන හිටියා. නැවත ඕපපාතිකව සත්වීන් දෙවියන් බ්‍රහ්මීන් ප්‍රේතයන් නිම්සතුන් ඕපපාතිකව ඉපදිනවා කියලා දැනගෙන හිටියා. නමුත් ඒක මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය කියන කාර්යයට අදාළයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. මේ කාරණා සමාජය තුළින් සද්ධර්ම ශ්‍රවණයෙන් දැනගත්තත් මේක සම්මාදිට්ඨියට අදාළයි කියන කාරණේ දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් අවසානයේ අපි යම් දවසකද මේ සම්මා දිට්ඨිය කියන කාරණේ ආරෂ්ඨාංගික මාර්ගය කියන කාරණේ නිවැරදිව දැනගත්තේ දවස් තමයි අපි දැනගත්තේ දෙවියනේ සම්මා දිට්ඨිය කියන අර්ථය නොදන්නවා වුණා වැඩිලා තියෙන සම්මා දිට්ඨියයි කියන පාඩම. ඒ නිසා මේ සම්මා දිට්ඨිය භාවනාවක් හැටියටම අපි නුවණින් මෙනෙහි කරන්න දක්ෂ වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය භාවනාවක් වෙනකොට බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණයන් මෙනෙහි කරනවා කියන්නේ සම්මා දිට්ඨිය භාවනාවක් කියන එක. යහපත් දෙයක් අයහපත් දෙයක් සමාජයේ දිහාට යොමු කරලා බලනවා සමාජයේ කොච්චර ශාස්ත්‍රීය මිනිස්සු ජීවත් වෙනවද ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩි මිනිස්සු ජීවත් වෙනවා. ඒතකොට මේ ආයුෂ වර්ණයෙන් සැපේ බලයෙන් වැඩි මිනිස්සු කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියේ ඵලයක්. යහපත් දේ ඵලයක්. ඒතකොට සමාජයේ කොච්චර දුක්පත් මිනිස්සු ජීවත් වෙනවද? අසනීප රෝගී භාවයන්ට පත්වෙච්ච මිනිස්සු වෙනවා. ඒ නිසා කොච්චර දුක් විඳිනවද? ඒක සමාජයේ හිතමු කොල්ල මේවා දිහා බලලා ඒ ස්වභාවයේ දකින්න වෙලට අපි දකින්නේ මොකද්ද? සම්මා දිට්ඨියේ භාවනාව. මොකද අයහපත් දේ ප්‍රතිඵලයක් අපි දකින්නේ. ඒතකොට ඒ වගේම අපි සමාජයේ දිහා බලද්දී අපි දකිනවා කෙනෙක් මව් කුසෙන් ලෝකෙට බිහි වෙනවා. තව කෙනෙක් විතරකින් ලෝකෙට බිහි වෙනවා. තව කෙනෙක් ඕපපාතිකව වගේ අර පණුවේ ගැඩවිලෙක් වෙලා අර වතුර වලක මඩ වලක පස් වගුරක මේ උපදිනවා. තව කෙනෙක් ඕපපාතිකව දෙවියෙක් බ්‍රහ්මේ ඉපදිනවා. ඒතකොට දැන් මේවා බලද්දී අපි මොකද දකින්නේ? පටිච්ච සමුප්පන්නව හේතුඵල උපතක් තියෙනවා කියන විශ්වාසය අපි දකිනවා. ඒතර මෙහෙම දකිද්දි විතරයක් දකිද්දි අපි ඒ විතරයේ තුලින් සම්මා දිට්ඨිය අර්ථය මතු කරගන්න දක්ෂ වෙනවා. මඩ වගුරක තියෙන කුණු කාණුක තියෙන පණුවෙක් දකිද්දි ඒ පණුවා තුලින් අපි සම්මා දිට්ඨියේ භාවනාව සම්මා දිට්ඨිය අර්ථය දකින්න දක්ෂ වෙනවා. ප්‍රේතේ දෙවියෙක් කියලා දෙයක් ගැන අපි පත්තරයක ලිපියක් කියවද්දි නැත්නම් කෙනෙක්ගෙන් අහද්දී ඒ ප්‍රේතයා බ්‍රහ්මයා තුලින් අපි සම්මා දිට්ඨියේ භාවනාව දකින්න දක්ෂ වෙනවා. දේවා හේතුඵල ධර්මයන් නිසා සකස් වෙන්නා වූ උපතවල්මයි.
ඊළඟට දන් දුන්නොත් සිල් රැක්කොත් ඒ ආනිසංස තියෙනවා කියන දකින්න. සමාධිය යම් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් පිරිච්ච මිනිසෙක් දකිද්දි අන්න දකින්නවා දානීය ආනිසංසයි මම මේ දකින්නේ කියලා. ලක්ෂණ කෙනෙක් දකිද්දි රූමත් කෙනෙක් දකිද්දි කඩවසම් කෙනෙක් දකිද්දි අපි යාට ද්වේෂ කරන්න යන්නේ නැහැ. අපි ඒක දකින්නවා මේ දානේ ඵලයක් විත්ත ධම්ම වේදනීය ඵලයයි අපි මේ ලබන්නේ කියලා. කෙනෙක් ජනප්‍රියභාවයට පත් වෙනකොට කෙනෙක් ඕනෑම සභාවක් ඉදිරියට නොබියව ගිහිල්ලා අදහස් ප්‍රකාශ කරනකොට කෙනෙක් සිහිමුලාවට පත් වෙන්නේ නැතුව මැරෙනකොට අන්න අපි යාට ද්වේෂ කරන්නේ වෛර කරන්නේ අපි දකිනවා මේක සීලේ ඵලයක් කියන කාරණා. ඉතින් මේවා නැවත නුවණින් මෙනෙහි කරනකොට අපි තුල වැඩෙන්නේ මොකද? සම්මා දිට්ඨි භාවනාවමයි. අම්මා තාත්තාගේ ගුණයන් අපි දකිනවා. සමහරව ඉන්නවා අම්මා තාත්තාට දෙවියන්ට වගේ සැලකෙනවා. අම්මා තාත්තා ගුරුවරයෙක් කියලා හිතලා සැලකෙනවා. අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියලා සැලකෙනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා අම්මා තාත්තලාට අප්‍රමාණ පීඩාවන් දෙනවා. ඒගොල්ලෝ මහල් නිවාසික නැත්නම් මහපාරක තමයි අම්මලා තාත්තලා ජීවත් වෙන්නේ. මේවා දකිද්දී අපි මොකද්ද දකින්නේ? සම්මා දිට්ඨියේ අර්ථයන්මයි. ඉතින් ඒ වගේම ඕපපාතික සත්‍යෝපත කියන කාරණේ දැක්කත් අතීතේ රහතන් වහන්සේලා සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියායි කියන කාරණේ අපි නිරේතුරුම වඩන්න අපි තුල විශ්වාසයක් ඇති වෙනවා. මොකද්ද? අතීතේ සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් සිටියානම් මටත් සෝවාන් සකුදාගාමි අරිහත් භාවයටපත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. ඕපපාතික සත්වයෙන් ඉපදුනායි කියන විශ්වාසය ගැන අපි නැවත මෙනෙහි කරනකොට දෙවියන් බ්‍රහ්මීන් ඕපපාතිකව ඉපදෙනවායි කියන විශ්වාසය අපි නැවත මෙනෙහි කරද්දී මටත් දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න ඕනේ කියන චිත්තය ඇති වෙලා අපි කුසලයේ තුල පරිපූර්ණ භාවයටපත් වෙනවා. ප්‍රේතෙක් නිරිසතෙක් තිරිසන් සතෙක් ඕපපාතිකව ඉපදෙනවායි කියන කාරණේ නිතර මෙනෙහි කරනකොට ඒ දුක්ඛිත ජීවිත කෙරෙහි ඒ දුක්ඛිත ආත්ම භාවයන් කෙරෙහි කලකිරිලා අකුසලයෙන් මිදෙන ස්වභාවයට අපිපත් වෙනවා. එහෙනම් දැන් සම්මා දිට්ඨිය අර්ථයන් හත නුවණින් මෙනෙහි කිරීමෙන් අපිට යහපතක්ද ලැබෙන්නේ යහපතක්මයි ලැබෙන්නේ. ඉතින් ඒ වගේ නිරේතුරුවම මේ සම්මා දිට්ඨිය අර්ථය සාක්ෂාත් කරගෙන තමයි අපි ආරෂ්ඨාංගික මාර්ගයට අවතීර්ණ වෙන්නේ. අවතීර්ණ වෙච්ච තැන තමයි සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තෝ ආජීවෝ ඔය වායාමෝ සති සමාධි කියන මාර්ගාංගයන් ශක්තිමත් ආකාරයට වැඩේ.